හායි කොහමද මම ෂොප් එකට ෂේන් එකෙන් බඩු වගේක් ඕඩර් කරා. මම අපි ඒ ටික අන්බොක්ස් කරමු. අද තමයි මන්ට ආවේ. මම දාලා දවස් සතියක් දෙකක් වගේ මට මතක නෑ කවද දෙන්නේ කියලා. තියෙනවා. ඒක අපි බලමු මොනවද ෂොප් එකට ආපු බඩු ටික. මම මේ පාටිය වැඩිපුර බඩු දාගත්තා. මට නැත්තම් ළඟ ඕඩර් කරන්න බැරි හින්දා. ඉස්සෙල්ලම තියෙනවා මම මේ පාර මේ කළු පාටින් දැම්මේ මේ දැනට හොයාගන්න තියෙන ළමයි 3යි මේ කොහෙද දන්නේ මම දැන් වැඩකුත් කරලා තියෙන්නේ මේ මොකද්ද ඒකෙන් මේ පින්සා සෙට් එක දැන් ගොඩක් පරණයි මම මේක පාවිච්චි කරේත් කැඩිලා මේ මේක පාවිච්චි කරේ මේ පේනවද දන්නේ ජෙල් එකක් දාලා මම ඒක හයි කරන් තමයි පාවිච්චි කරේ ඒකත් ගොඩක් පරණයි මේ හින්දා තමයි මම මේ පොඩ එකක් දැන් බලමු මේක හොඳයිද කියලා. මේ ටික ඩස්ට්බින් තමයි දාන්න වෙන්නේ හොම්. අස්සයි මම රෝස් පාට වැඩි කැමති නෑ ළමයි. ඒකයි මම කළු ගෙන්න ගත්තේ මේ ගෙන්න ගන්නවා සයිස් ටිකකින් තියෙනවා. මේ දිගම සයිස් එක තමයි මම කව නැත්තේ මම හිතන්නේ ඒක මට වැඩි පාවිච්චි වෙන්නේ වෙන ඒක. මේක තමයි මට පාවිච්චි වෙන සයිස් එක. පේනවද? මේක ගොඩාක් දිග එක නෙමෙයි මේක. ඒ පෙන්සල් සෙට් එක ඇවිත් තියෙනවා. ඊළඟට මගේ මේක ග්‍රිල් රෝල් ඉවරයි. මේ 5D එකෙන් ගෙන්න ගත්තේ. මේ 5D එකෙන් ගෙන්නලා තියෙන්නේ. මික්ස් එක යාළුවෝ ඉවරගෙන යන්නේ අවුරුද්දට තිබ්බ ස්ටොක් ඔක්කොම ඉවර වුණා. මම මේ පාර මේ ස්ටිකර් ටිකක් වැඩිපුර ගෙන්න ගත්තා මේ වයිට් එකයි ගෝල්ඩ් එකයි බ්ලැක් එකයි සිල්වර් එකයි හතරක් තියෙනවා. මේවා නම් මේ ලෑෂස් වලට අලවන්න ගෙනාපු ටේප් මගේ ටේප් එක ටිකක් ඇලෙනවා හොර වෙලා දැන් ඉතින් මේකෙන් කලර්ස් හතරකින් දාගත්තා. ඒක මේකෙන් මම මේ පාර 1000ක් දාගත්තා. මොකද මේ CA පැකට් 10ක් තියෙනවා. මේ ඉක්මනට ඉවර වෙනවා මේක මගේ. ඒ හින්දා මම මේක දාගත්තා. මේක සෑහෙන මට උමන වෙනවා. ඒක ඉවරටම ඉවරයි. දැන් රීෆිල් එකක් එක්ක යන්නේ. මේක ළමයි. මේක අලුත් එකක්. මේක මංගල තිබ්බ එකක් නෙමෙයි. මේක ගෙනාවේ මේ නේල්ස් වවා ගන්න ඕන ඇයට දාන්න. දැන් සමහර අය නේල්ස් වවන්න ඕනකමට නේල්ස් ටිප් දැම්මට නේල්ස් වවා ගන්න බෑ. හැබැයි මේකෙන් නේල්ස් තමන්ගේ නේල්ස් වවා ගන්න පුළුවන්. ඒකයි මම මේක ගෙන්න ගත්තේ. ඒ කියන්නේ මාසෙ පතා දාන කස්ටමර්ස්ලා ඉන්නවනේ. එයාලගේ නේල්ස් වවා ගන්න ඕනේ. එතකොට මේකෙන් වෙන ඩැමේජ් එක අඩුයි. ඉස්තාලේ අපි මාප්ට ඇඟිල්ලට දාලා බලමු. සයිස් එක බලමු. මෙහෙම යටින් තියලා මේකයි උඩින් අලවන්න තියෙනවා. අනේ අම්මෝ මේක නම් ලොකු වැඩි. මේ එහෙම තමයි ඒක තියෙන්නේ. හරිද? ඒකේ මම මේ ෂේප් එකක එකක් ගෙන්න ගත්තා. මේ කොටු ෂේප් එකක් ගෙන්න ගත්තා. දැන් නේල්ස් වවා ගන්න ඕන අයට දැන් වවා ගන්න පුළුවන්. තමන්ගේ නේල්ස්. ඒකට මම නේල්ස් වවා ගන්න කැමති නැති අයට මේ සාමාන්‍ය වෙඩින් වලට තමන්ගේ වෙඩින් වලට දාන කට්ටිය ඉන්නවනේ. එතකොට එයාලා සාමාන්‍යයෙන් දාන්නේ ෆන්ක්ෂන් එක අරගෙන විතරයි. එයාලට තමයි මේක ගෙනාවේ. මේ ටිප්ස් එක මගේ ඉවරලා තිබෙ මේ ෂේප් එක. ඉවරලා කියන්නේ අවසානය යන්නේ ඉවර වෙන්න කලින් මම දා ගන්නවා. මේ තව මේ බෝ ස්ටිකර් මම ස්ටිකර් එක මේ පාර වැඩිපුර ගෙන්න ගත්තා. ඒක මට කියන්නේ කාලේ ඉතුරු කරගන්න පුළුවන් ස්ටිකර්ස් තිබ්බොත්. ඒ නිසා
මම අතෙන් අදිනවා මගේ ඩිසයින් එක කරලා තියෙන්නේ. අතෙන් තමයි ඔක්කොම ඇඳේ. මට හිතුණා කාලේ ඉතුරු කරගන්න පුළුවන් මේක තිබ්බා නම්. මේ තමයි මේකට පංචේද දාලා මෙහෙම තියලා එහෙම තමයි ඒක පාවිච්චි කරන්නේ. ආයෙ මම මේ බටර්ෆ්ලයි එක ගෙනාවා. බටර්ෆ්ලයි එක සාමාන්‍ය නේ ආර්ට් එකක් ලොකුවට යන්නේ නැති චූටිව පොඩ්ඩක් අඳින්න අපහසුයි. ඒ තමයි මේ බටර්ෆ්ලයිලා ගෙනුනේ. අපිට වැඩ කරගන්න පහසුයි මේ සිල් එකයි පින්ක් එකයි ගෝල්ඩ් එකයි. ආයි මේක දෙකක් ගෙන්නවා මම ඒත් බැලුවා අරක ආවම කෝ අනික කියලා. මේ 100 දෙකක් ගෙන්න ගත්ත 200ක්. ඊළඟට මේක මේ ඊළඟ ටිප් එක මේකත් මේ ගෙනාවේ බෝ තියෙනවා චූටි බෝස් ටිකක් තියෙන එකක් ගෙන්නුවේ. මේ පේනවද උඩ? ඒ වගේ මේ එක විදිහේ බෝ තියෙනවා. මේවා රින් ෆින්ගර් එකට තමයි ගොඩක් දාන්නේ වෙඩින් වලට බ්‍රයිට්ලා. එයාලට තමයි මේක ගෙනාවේ. මේ ඒ කියන්නේ සමහර අය මංගාව තියෙන ලොකු බෝස් ඒවට කැමති නෑ. එහෙනම් මම මේක ගෙන්නේ. මේක මම මේ හෙන අසල වෙනකම් බලන් හිටියේ මගේ පින්සල දැන් ගොඩක් පරණ ළමයි අවුරුද්දක් දෙකක් වගේ. මේ තියෙනම මේ තුන. මේක තමයි මම පාවිච්චි කරන්නේ nails දාන්න. මේක තමයි මගේ පින්සල. මේක තමයි රෙඩ්. මේක මම කකුල් වලට පාවිච්චි කරන පින්සල. මේක නම් පාවිච්චි වෙන්නෙම නැහැ ළමයි. ඒක අර දාලා තිබිලා ඒක විනාශම වෙලා. ඒක පාවිච්චි වෙන්නෙම නැහැ මේ. දැන් මේක චුට්ටක් මට තේරුණා මේ හරිය ටිකක් බුරුල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොයිලේ හරි ඔක කැඩෙන්න ඉඩ තියෙනවා. දැන් මම මේක ගෙනල්ලා තියාගන්න මේ තිබෙ නැත්නම් මොකද වැඩක් කර ඉද්දින් කැඩුනත් කියන්නේ. පොඩිම සයිස් නම්බර 8. මේක තමයි පින්සල. අපි ස්ටොක් තියලා තියමු මොකද ওই ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔච්චර තමයි. එහෙනම් තව මගේ ඕඩර් එකක් එන්න තියෙනවා. ඒක ආවම ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.